රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමේ අරමුණ යථාවත් කිරීම උදෙසා අපොස උසස් පෙළ විභාගයේ ඉහළින් සමත් වූ සිසුන්හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාල හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට 2025 අයවැය යෝජනාවක් මගින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කළ තියෙනවා. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම දර්ශකයන්හි පළමු ස්ථාන 500 තුල පවතින ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන විදේශීය විශ්වවිද්‍යාල වෙතින් උපාධි පාඨමාලා සම්පූර්ණ කිරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා. එම වැඩසටහන මගින් පස්වරු සැලැස්මක් යටතේ සිසුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට තමයි සැලසුම් කළ තිබෙන්නේ. එහි ප්‍රථම අදියර හැටියට මේ වසරේදී සිසුන් 25ත් 50ත් අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂා කරනවා. අපොස උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂය ධාරාවන් යටතේ ඉහළ ඉසෙඩ් අගයක් සහිත සිසුන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලැබෙනවා. එම අයදුම්පත් පරීක්ෂා කිරීම සඳහා ආචාර්ය මහාචාර්යුන්ගේ සමන්විත සම්මුඛ පරීක්ෂා මණ්ඩලයක් පත් කරනවා. ඒ අනුව මෙම යෝජිත ශිෂ්‍යත්ව වැඩසටහනේදී එම ශිෂ්‍යත්ව මගින් එම සිසුන්ගේ පාඨමාලා ගාස්තු, අනිකුත් අධ්‍යයන ගාස්තු, ආහාර පාන හා නවාතැන් පහසුකම් සඳහා යන වියදම්, ගුවන් ටිකට්පත් ගාස්තු, වෛද්‍ය රක්ෂණාවරණය යන වියදම් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ යෝජිත ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය හැටියට කරු අගමැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.